ආයිබෝවන් වාසනාවන් මම නිමල් සමරකෝන් 5S with life YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. මෙහි ඉඳලා බලාගත්තාම ඔබේ ප්‍රෞಢත්වය ශ්‍රීත්වය ඔබේ අභිමානය නැති වෙනවා ඒ ඉන්න ඉරියව් වලින්. ඒ නිසා ජීවිතේ කිසිම දවසක ඉන්න ඕනේ නැති ක්‍රම දෙක තුනක් තියෙනවා. ඒක කියලා දෙන්න තමයි මේ යන්නේ. තියාගන්න බලන්න අද්දක දැන් ඔබේ දනිෂුනේ ඔබ කිසිම දවසක කවදාකවත් අද්දක මෙන්න මෙහෙම බැඳගෙන සභාවක හෝ ප්‍රසිද්ධ ස්ථානයක ඉන්න එපා. මේකෙන් කියන්නේ උඹ ඔබේ පාඩුවේ කරගෙන ඵලයන් මම ඉන්නේ මගේ පාඩුවේ මට ඕක අදාළ නෑ කියලා තමයි කියන්නේ. ඔබ මෙන්න මෙහෙම ඉන්නකොට ඔබට සිතුවිලි ගලා යීමේ වේගය සහ ඔබට අලුත් සිතුවිලි නව සිතුවිලි ගලා යීමේ වේගය අඩු වෙනවා. අලුත් අදහස් ගලා යීමේ වේගය අඩු වෙනවා. ඒත් එක්කම ඔබට හොඳ නිවැරදි තීන්දුව දෙන්න බැරි වෙනවා. ඒක නිසා මතක තියාගන්න ජීවිතේ මම කියන්නේ කිසිම දවසක ඔබ මෙහෙම අත් දෙක බැඳගෙන ඉන්නේ නෑ. එහෙම හිටියාම ඔබේ ඔබේ අභිමානය ඔබෙන් ගිලිහිලා යනවා. ඒක නිසා මතක තියාගන්න මෙහෙම ඉන්නේ නැහැ. ඔබේ ආයතන ප්‍රධානියෙක් අංශ ප්‍රධානියෙක් මෙහෙම අද්දක මැදගෙන ඉන්නවනම් ඔබ යාගාවට ගිහිල්ලා කිසිම දෙයකට ආරාධනා කරන්න එපා. මොකද එයා ඔබේ ඒ දෙයට ඇහුම්කන් දෙන්නේ නැහැ. මට ඒක අදාළ නැහැ. මම මගේ පාඩුවේ ඉන්නේ. උඹ උඹේ පාඩුවේ හිටපන් කියලා තමයි කියන්නේ. එහෙනම් කවදාවත් ජීවිතේ අද්දක බැඳගෙන ඉන්න ඕනේ නැහැ. ඇයි? ඔබේ අද්දක බැඳගෙන ඉන්නකොට ඔබට අලුත් සිතුවිලි එන්නේ අලුත් අදහස් එන්නේ නැහැ. කම්මැලි ගති තමයි පැනගෙන. එහෙමනම් ජීවිතේ කවදාවත් ආය මේ සුපිරි ස්වර්ණමය මොහොතේ මනසට දාගන්න ඔබ ආය එසේ කළ යුතු නැති දේවල්. ඔබේ අභිමානය, ඔබේ ශ්‍රේයත්වය, ඔබේ ගෞරවය, ප්‍රණාමය මේ සියල්ල නැති වෙලා යනවා ඔබ ඉන්න විදියට. ඒකට මුණ සෝදන්න ඕන නේද අපි? පොඩ්ඩක්. ඊට පස්සේ අවුරුද්දකට සැරයක් අපේ ගෙදර තීන්ත ගාලා ලස්සන කරලා ඇඳ ඇතිරිලි අලුතෙන් දාලා තිරරෙදි අලුතෙන් දාලා ලස්සන කරලා ගන්නවා. අවුරුද්දට මොකද කරන්නේ? කැවුම්කෝ කෙස්කිරිබත් වෙලා අපේ ගෙදර ඉන්න සියලුම දෙනා එකතු වෙලා ඒ කෑම කනවා. අපේ තරහමරාවල් තියෙනවා නම් අනිත් ගෙවල් වලට නෑ ගෙවල් වලට ඥාතින්ගේ ගෙදල් වලට ගිහිල්ලා ඒ සියලු දේවල් අලුත් කරගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි අද දවසෙත් ඇතුළත කරන්නේ. අතරම උදේ පැමිණි වෙලා ඉඳන් අපි ගොඩක් අත්දැකීම් ලබා ගත්තා මේ වැඩසටහනේදී. මම දැකපු දේ තමයි ඇත්තටම ටීම් වර්ක් එකක් විදිහට අපි ඔක්කොම එකතු වෙලා වැඩක් කරන්නේ කොහොමද කියන එක. මොකද මේ කර්මාන්ත ශාලාවක් කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමෝම අර දන්වැලක පුරුක් වගේ ඔක්කොම එකට එකතු වෙලා ගියොත් හොඳ ගමනක් යන්න පුළුවන් ස්ථානයක්. ඉතින් ඒකට අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ වැඩ කරන්න ඕන එකට අපි එක් වෙලා එකතු වෙන්න ඕනේ කණ්ඩායමක් විදිහට. ටීම් වර්ක් එක කියන එක අපි හැමෝගෙම තියෙන්න ඕනේ. ඉතින් මම හිතන්නේ ඒකට හොඳ අත්වලක් වෙයි අපේ ආචාර්යතුමාගේ මේ වැඩසටහන. ඉතින් අපි එහෙමනම් තවත් වැඩසටහනකින් හමු වෙමු. ආයිබෝවන්.